Hello friends, welcome to the Movie Time SL. Seven Sun කියන action fantasy movie එක තමයි මම අදගෙන ආවේ. මේ movie එක release වුණේ 2014 දී. අතීතේ හිටිය නපුරු මායාකාරියක්ව පොළොවේ යට තියෙන කූඩුවක හිර කරලා තියෙනවා. හැබැයි කාලයක් යද්දී මේ කූඩුව දෙරලා ගිහින් එයාට එකෙන් නිදහස් වෙලා ආයෙමත් එයාගේ විනාශකාරී වැඩ කරන්න පටන් ගන්න පුළුවන් වෙනවා. ඒත් ටිකක් විශේෂ තරුණයෙක් එයාගේ මේ නපුරු මායාවට විරුද්ධව සටන් කරන්න ඉදිරිපත් වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි මෙයා නිකන් කෙනෙක් නන් නෙවෙයි. මෙයා අනිත් මිනිස්සුන්ට වඩා ටිකක් විශේෂයි. ඉතින් මේ විශේෂත්වය මොකක්ද? මෙයාට මේ මායාකාරියගෙන් මිනිස්සුන්ව බේරගන්න පුළුවන් වේද කියන මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න අපි කෙලින්ම යමු මේ මූවි එක බලන්න. Movie Time SL මූවි එක පටන් ගද්දිම පෙන්නන්නේ කන්දක් උඩ තියෙන යකඩ දැලකින් හදලා තියෙන දොරක් වගේ දෙයක් හිර කරලා බහන ග්‍රෙගරි කියලා කෙනෙක්ව. එයාගේ අතේ අමුතු ටැටූ එකකුත් තියෙනවා. මේ දෙක කරන අතරේ ගෑනු කෙනෙක් මේක ඇතුලින් ඉඳන් කෑ ගහන්නේ එයාට සමා වෙලා මේකෙන් නිදහස් කරන්න කියලා වුණත් මෙයා අහන්නේ නැතුව මේ දොර ලොක් කරලා අච්චුයාගේ පිටේ මෙතනින් යනවා. මේක ගොඩක් පාළුවට ගිය මිනිස් වාසයක් නැති පළාතක්. එතනින් පස්සේ ලොකු කාලයක් මේ දොර ස්වභාවික තත්ත්වයන් වලට නිරාවරණය වෙලා ටිකෙන් ටික දිරලා යනවා. එතනින් පස්සේ රතු පාට හඳහසේ පේන්න ගත්ත දවසක මේක ඇතුළේ ඉන්න මකරෙක් එයාගේ බලය ආයෙමත් ලැබෙනවා කියලා කියාගෙනම දොරත් කඩාගෙන මේකෙන් නිදහස් වෙලා යනවා. එතනින් පස්සේ අපිට පෙන්නන්නේ ගමක ගන්ටාරයක් ගහද්දි බාය එකක් ඇතුළට යන පිරිමි ළමයෙක්ව. මෙයා ඇවිත් හොයන්නේ මාස්ටර් ග්‍රෙගරි කියලා කෙනෙක්ව. ඉතින් ග්‍රෙගරි නම් මේ වෙලාවෙ ඉන්නේ හොඳටම බීලා වුණත් මෙයා කියනවා ගාන්ටාරේ ගහන සද්ද ඇහෙන්නේ නැද්ද? ගමේ අවුරුදු 10ක් විතර ගෑනු ළමයෙක්ට යක්ෂාවේක්ෂයක් ඇවිත් එයාව පල්ලියේ තැනක ගැට ගහලා ඉන්නවා. එයාව බේරගන්න යමු කියලා. ඒත් ඉතින් දැන් ග්‍රෙගරි අනිත් ලෝකෙක ගනුදෙනු කරන්නේ නැහැ කියලා කිව්වම මේ වෙලාවෙ මෙතෙන්ට එන සෙබලෙක් ග්‍රෙගරිගේ අතේ තියෙන ටැටූ එක දැකලා අහන්නේ ඔයා නයිට් කෙනෙක් වෙලත් ඇයි මෙහෙම ගරුත්වයක් නැතුව ජීවත් වෙන්නේ කියලා. ඉතින් මූවි එක පටන් ගද්දිම කූඩුව වහපු කෙනාගේ අතේ තිබුණ මේ වගේ ටැටූ එකක්. මෙයා තමයි කාලෙකට කලින් ඒ වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි මේ සෙබලා මෙයාත් එක්ක පොඩි ප්‍රශ්නයක් දාගත්තාම නැගිටින්නවත් බැරුව හිටිය ග්‍රෙගරි පුදුම වේගයකින් එයාට ගහලා බිම දානවා. ඒකෙන් පස්සේ මෙයාට පණිවිඩය කිව්ව විලියම් එක්ක යනවා අර ගෑනු ළමයා ඉන්නවා කිව්ව පල්ලියට. මහ වැස්සේ කැලේ මැදින් තමයි මෙයාලට පල්ලියට යන්න වෙන්නේ. ඉතින් මේ නගරේ ගාන්ටාර ගහන්නේ ග්‍රෙගරිගේ උදව් වුණ උනාම තමයි. කොහොම හරි පල්ලිය ළඟට ඇවිත් කරත්තේ නතර කරලා ඒකේ තියෙන මේ වැඩේට ඕන කරන බඩු ටිකත් ගන්න මේ දෙන්න ඇතුළට ගිහින් බලද්දි තමයි පල්ලියේ ෆාදර් කියන්නේ ඊයේ ඉඳන් මේ දරුවා කිසිම දෙයකින් පාලනය කරන්න පුළුවන් උනේ නැහැ කියලා. දැන් වැල් දාලා බැඳලා ඉන්න දරුවා ළඟට එන ග්‍රෙගරිට මේ දරුවට ආවේශ වෙලා ඉන්න කෙනා කියනවා ඔයා දැනගන්න ඕන මාවේ හිර කූඩුවේ හිර කරලා ඉද්දි එතන මම සදාටම හිර වෙලා ඉන්නේ නැහැ කියලා. මේක ටිකක් බයෙන් වගේ අහගෙන ඉන්න ග්‍රෙගරි එයා ළඟ තියෙන රිදී කුඩු අරගෙන ළමයාගේ ඇඟට දැම්මම ඒ ඇඟෙන් එළියට කළු පාට දුමාරයක් පිට වෙනවා. ඒ වෙලාවේ දරුවා හොඳ සිහියට ආවම ෆාදර් දරුවගේ අම්මත් එක්ක දරුවවත් අරගෙන මෙතනින් එළියට යනවා. ඒ ග්‍රෙගරිට ස්තුති කරන ගමන් ටික වෙලාවක් මෙතන කැරකෙන ගමන් තිබ්බ දුමාරය ගෑනු කෙනෙක් බවට හැරලා අහනවා එයාව අමතුකුනේ නෑ නේද කියලා. මෙයා තමයි අර මකරගේ ස්වරූපයෙන් ඉඳලා කූඩුවෙන් එළියට ආව කෙනා. ඉතින් මේ වෙලාවේ ඉක්මන් වෙන විලියම් අතේ තියෙන පොරවෙන් ගාන්ටාරේ ලණුව කපලා ඒක මෙතන ඉන්න මායාකාරිගේ ඇඟ උඩට දැම්මත් ඒකෙන් බේරෙන මෙයා මකරෙක් බවට හැරලා පල්ලියෙන් එළියට පැනගද්දි විලියම් ආයෙමත් එයා ළඟ තියෙන රිදී දැලක් අරගෙන ඒකෙන් මකරව අල්ලගත්තත් විලියම්ට තනියෙන් එයාව පාලනය කරගන්න බෑ. ඒ හින්දා ග්‍රෙගරිගෙත් උදව් ඇතුව මකරව බිම දාගත්තම මේ රිදී දැලෙන් මායාකාරිගේ බලය අඩු වෙන හින්දා එයා ආයෙමත් මිනිස් ස්වරූපයට පත් වෙනවා. මේ අවස්ථාව පාවිච්චි කරන මේ දෙන්න මායාකාරීව කූඩුවකට දාන්න හදනකොටම එයා දැලෙන් නිදහස් වෙලා බැහැෙන කූඩුව ඇතුළට එළියේ ඉන්න විලියම්වත් ඇදලා අරගෙන ග්‍රෙගරි එපා කියද්දි මෙයාව මරලා දානවා. ඒකට තරහ ගන්න ග්‍රෙගරි මායාකාරීව ගිනි තියලා එතනින් යද්දි ආයෙමත් මකරා විදිහට වෙනස් වෙන එයා කූඩුවත් කඩාගෙන පැනලා යනවා. එතනදී ග්‍රෙගරි කියන්නේ කොහෙ ගියත් මේ මායාකාරීව හොයාගන්නවා කියලා. මේ මායාකාරීගේ නම තමයි වැල්කින්. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ මුවෙක් පස්සෙන් පන්නගෙන එන ටොම්ම. ළඟ තියෙන පිහියෙන් මුවව දඩයන් කරගන්න මෙයා උත්සාහ කරත් මේ වෙලාව ඉලක්කේ වරදින හින්දා මුවා පැනලා දුවනවා. ඉතින් මේ දිහා බලාගෙන ඉන්න මෙයාට නංගි කේට් කියන්නේ ඉක්මනට ගිහින් ඌරන්ට කෑම දෙන්න කියලා වුණාම අකමැත්තෙන් ගිහින් ඒ වැඩේ කරන ටොම්ට නංගි විහිළු කරන්නේ කවදාවත් මෙයාට මුවෙක් කනන් දඩයන් කරන්න වෙන්නේ නැහැ කියලා වුණාම ටොම් මෙතනදි කියන්නේ එයාට තව ටික දවසකින් දඩයන් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ටොම් කැමති නැහැ ඌරන්ට කෑම දදා මෙහෙට වෙලා ඉන්න. මෙහෙම ඉද්දි එකපාරටම ටොම්ම වෙවුලන්න පටන් අරගෙන එයාට විෂන් එකක් පේනවා. ඒකේ ඉන්නවා ග්‍රෙගරි තව ගෑනු ළමයෙකුයි. මේ ටොම්ම වෙවුලන එක ගැන නංගි ගිහින් කියන හින්දා අම්මා එනවා ටොම්ම බලන්න. එහෙම ඇවිත් කියන්නේ පැනලා ගිය ඌරු ටික හොයාගෙන එන්න කියලා. මේ අතරේ මෙයාලා ඉන්න දූපතට බෝට්ටුවකින් ඉන්නේ ග්‍රෙගරි. එයාව දකින්න ටොම්ගේ අම්මා බෙල්ලේ තියෙන මාලයක් ග්‍රෙගරිට නොපෙනෙන්න හංගගෙන එයා ළඟට ගියාම තමයි ග්‍රෙගරි කියන්නේ එයා ඇවිත් ඉන්නේ ටොම්ගේ අම්මගේ දරුවෝ 7 දෙනාගෙන් 7 වෙනි කෙනාව හොයාගෙන කියලා. ඉතින් මෙතන ඉන්න ටොම් තමයි 7 වෙනි ළමයා. ඉතින් ග්‍රෙගරිගේ කලින් ගෝලයා විලියම් මැරුණ හින්දා ඒ වෙනුවට ටොම්ම ගෝලයා විදිහට අරගන්න තමයි ග්‍රෙගරි මෙහෙට ඇවිත් තියෙන්නේ. හැබැයි මෙයා ගෝල් පොලේ වැඩ ටික කරන හින්දා දෙන්න බෑ කියන ටොම්ගේ තාත්තට ග්‍රෙගරි ටිකක් ලොකු ගාණක් දෙන හින්දා එයා කැමති වෙනවා ටොම් එයාට දෙන්න. ටොම්ටත් ඕන කොහොම හරි මෙතනින් පැනගන්න හින්දා එයාත් වැඩේට උඩින්ම කැමති. ඒත් අම්මා වැඩේට අකමැති හින්දා ටොම් කියනවා
එයා විෂන් එකෙන් දැක්ක කෙනා ග්‍රෙගරි හින්දා යන්නම ඕන කියලා. ඉතින් දැන් වෙන කරන්න දෙයක් නැති හින්දා ටොම් ළඟට යන අම්මා කියන්නේ මේ දවස් එනවා කියලා එයා දැනගෙන හිටියා. ඒ හින්දා කල්පනාවෙන් වැඩ කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි. මෙයා බෙල්ලේ දාන් හිටිය මාළෙත් ටොම්ට දෙනවා හැම වෙලාවෙම මේක බෙල්ලේ දාගෙන ඉන්න කියලා. කොහොම හරි ටොම් ග්‍රෙගරිත් එක්ක පිටත් වෙලා යද්දි කන්දක් උඩ තියෙන බලකොටුවක් ඇතුළට එන වැල්කන්න පෙන්නනවා. එයාව පිළිගන්න අවුරුදු ගානකට පස්සේ මේ ඉස්සරහට එන්නේ මෙයාගේ නංගි. ඉතින් මෙයා වෙස්මුණක් දාගෙන ඉන්නේ ග්‍රෙගරි මෙයාට වගේම මෙයාලගේ අනිත් අයවත් හිර කරලා කන්න බොන්න නොදී වද දීලා අන්තිමේට පුච්චලා දාපු එකකින් විකෘති වුණ මූණ වහගන්න. ඒ වෙස්මුණ ගලවලා බලන වැල්කින් එයාගේ බලයෙන් නංගිව හොඳ කරනවා. ඒ වගේම මෙයා වැල්කින්ට කියනවා ග්‍රෙගරි ගැන ඔත්තු බලන්න මෙයාගේ ඔත්තුකාරීව යවුවා කියලා. එතනින් පස්සේ තමන් හිර වෙන්න කලින් හිටිය ගරාවැටුණු කාමරයට එන වැල්කින් තමන්ගේ මායා බලෙන් ඒ කායමත් කලින් තිබුණ තත්ත්වයට පත් කරාම අපිට පෙන්වන්නේ පොඩි නගරයක ඇවිදගෙන යන ගෑනු ළමෙක්. ඉතින් මෙයාවත් ටොම් විෂන් එකේදී දැක්කා. මෙයා වෙන කවුරුත් නෙමේ වැල්කන්ගේ නංගිගේ දුව. එයා මෙයාව තමයි ග්‍රෙගරි ගැන ඔත්තු බලන්න එව්වේ. කොහොම හරි මේ වෙලාවේ මෙතෙන්ට එන ග්‍රෙගරි ටොම්ට ඕන කරන බඩු වගේක් ගන්න සල්ලි දීලා යනවා බා එකක් ඇතුළට. එතනින් පස්සේ ටොම් ඕන කරන දේවල් ගන්න යදි දකින්නවා මායාකාරියෙක් කියලා මිනිස්සු කෑ ගහන ගමන් මරන්න අරගෙන යන එයා විෂන් එකෙන් දැක්ක ගෑනු ළමයව. මෙයා දන්නේ නැහැ මේ ගෑනු ළමයා කවුද කියලා. හැබැයි ඉතින් විෂන් එකෙන් එයාව දැක්ක නිසා මේ මිනිස්සුන්ට තමන් ග්‍රෙගරිගේ ගෝලයා කියලා හඳුන්වලා දීලා මේ මායාකාරීව ටොම් මරගෙන යන්නේ එයාව විනාශ කරන්න කියලා මිනිසුන්ට කියන ගමන්. ඉතින් ග්‍රෙගරි මායාකාරියන්ව දඩයම් කරනවා කියලා මිනිස්සු දන්න හින්දා ඒ අයත් ටොම් කියන දේට ඉඩ දෙනවා. කවුරුත් නැත්තැනකට මෙයාව අරගෙන ගිහින් මේ දෙන්න කතා කරද්දී අපිට තේරෙනවා මිනිස්සු මෙයාව මායාකාරියෙක් කියලා හිතුවත් ටොම් නම් හිතන්නේ මෙයා සාමාන්‍ය ගෑනු ළමෙක් කියලා. කොහොම හරි මේ වෙලාවේ මෙයාව නිදහස් කරලා යවද්දි ටොම් නම ඇහුවත් මෙයා කියන්නේ ඊළඟ වතාවේ මුණ ගැහුනම නම කියන්නම් කියලා වගේම ග්‍රෙගරිට තමන්ව හම්බුණා කියලා කියන්නත් එපා කියලා. ඒකෙන් පස්සේ මෙයා කෙලින් මෙන්නේ තමන්ගේ අම්මා ළඟට. හැබැයි අම්මගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා දකින මෙයාට හිතා ගන්න බෑ ඒක උනේ කොහොමද කියලා. හැබැයි පිටිපස්සෙන් එන වැල්කින් නොදැක්කම නම් මෙයා දැනගන්නවා අම්මව යථා තත්ත්වයට අරන් තියන්නේ වැල්කින් කියන එක. දැන් රතු පාට හඳ ටිකෙන් ටික සම්පූර්ණ වෙන දිහා බලාගෙන ඉන්න වැල්කින් එයාගේ අනිත් උදව්කාරයන්ටත් කතා කරනවා රතු හඳ සම්පූර්ණ වුණාම එයාගේ බලය වැඩි වෙන හින්දා. මේ වෙලාවේ කැලේ මැදින් ග්‍රෙගරි එක්කන ටොම් එයාගෙන් අහනවා කලින් හිටිය ගෝලයාට උනේ මොකක්ද කියලා. හැබැයි ග්‍රෙගරි නම් ඒ ප්‍රශ්නේ මග ඇරලා මේ මායාකාරී දඩයම් කරන එක ගැන ටොම්ට තියෙන දැනුම බලන්න එයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. පේන විදිහට ටොම්ට ඒ දේවල් ගැන ලොකු දැනුමක් නැහැ. මේ වෙලාවේ අශ්වයාගේ පිටෙන් බිමට බහින ග්‍රෙගරි එයාගේ කලින් ගෝලයා විලියම් මැරන වැල්කින් නැතින් කියලා කිව්වම ඒක අහන ටොම් බය වෙනවා. මොකද එයා හිතන් ඉඳලා තියෙන්නේ වැල්කින් කියන්නේ පුරාවෘත්තයක් විතරයි කියලා. මෙයාලා මේ යන්නේ වැල්කින්ව විනාශ කරන්න එයා ඉන්න බලකොටුවට. පහුවදා එළි වුණාම මෙයාලා යන්නේ ගඟක් කරා බෝට්ටුවකින්. මේ ඉන්නේ ටස් ග්‍රෙගරිගේ විශ්වාසවන්ත උදව්කාරයා. ඉතින් මේ විදිහට ගඟ දිගේ ටික දුරක් ආව මේ දෙන්න යන්නේ ග්‍රෙගරිගේ ගෙදරට. මෙතන ගොඩක් අමුතු තැනක්. ගෙදර ඇතුලේ වටපිට බලන ගමන් ඉන්න ටොම් දකිනවා බිත්තියේ තියෙන ගොඩක් පරණ චිත්‍රයක්. ඒකේ මෙහෙම දෙයක් ලියලා තියෙනවා. අඳුරු බලවේග වෙනුවෙන් සටන් කරපු නයිට්ටොරු වෙනුවෙන් මේ ගෞරවයක් වශයෙන් පුද කරමු. කාලයක් සමගයේ නයිට්ටොරුන්ගේ බලය සහ දැනුම තෝරාගත් පවුල්වල සිටින 7 වෙනි පුතාගෙන් 7 වෙනි පුතා විදියට ප්‍රදානය කරනු ඇත කියලා. ඒ කියන්නේ ග්‍රෙගරියාගේ පවුලේ 7 වෙනි ළමයා. ඒ විදියට තමයි මායාකාරියෝ දඩයම් කරන නයිට්ටොරුන්ගේ පරම්පරාව ඉස්සරහට යන්නේ. ග්‍රෙගරි කියන විදියට අතීතයේ මෙයාලා වගේ නයිට්ටොරු 10 ගාණක් ඉඳලා තියෙනවා. දැන් ටොම්ට තියෙන ප්‍රශ්නේ තමයි මායාකාරියෝ දඩයම් කරන්න කොයිතරම් කාලයක් පුහුණු වෙන්න ඕනද කියන එක. සාමාන්‍යයෙන් ඒකට අවුරුදු 10ක් පුහුණු වෙන්න ඕන වුණත් ටොම්ට තියෙන්නේ සතියකටත් වඩා අඩු කාලයක්. මොකද රතු හඳ සම්පූර්ණ වෙන්නේ අවුරුදු 100කට වතාවක් හින්දා ඒක සිද්ධ වෙන්න කලින් මායාකාරියෝ විනාශ කරලා දාන්න ඕන හින්දා තමයි ටොම්ට මේ තරම් අඩු කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. මොකද රතු හඳ සම්පූර්ණ වුණාට පස්සේ අඳුරු බලවේගවල බලයත් වැඩි වෙන හින්දා එයාලා විනාශ කරන්න වෙන්නේ නැහැ. මෙයාලට අපතේ දාන්න කාලයක් නැති හින්දා සටන් කරන්න වගේම මායාකාරියෝ විනාශ කරන්න තියෙන ක්‍රම ගැනත් මාස්ටර් ග්‍රෙගරි ටොම්ට උගන්වනවා. හැබැයි තාමත් පීයේ ඉලක්කයට විසි කරගන්න නම් ටොම්ට බෑ. පරණ පොතක් ගන්න ග්‍රෙගරි ටොම්ට පෙන්නනවා වැල්කින්ගේ උදව්වට ඉන්න මායාකාරයන්ව. මේ ඉන්නේ රඩ්ඩු. එයාට ඝාතකයෝ හමුදාවක් ඉන්නවා. මෙයාගේ නම සැරකින්. දිව්‍යයේ වේශයක් මෙයාට මවා ගන්න පුළුවන්. මේ ඉන්නේ විරහද්‍රා. කඩු හැසිරීමේ දක්ෂයෙක් වගේම අත් 4ක් මෙයාට තියෙනවා. හැබැයි මේ ඔක්කොටම වඩා බලවත් කෙනා තමයි වැල්කින්. කලින් දවසේ රෑ වැල්කින් කට්ටියට කතා කරපු හින්දා මේ දැන් හමුදාවත් එක්ක එයා ළඟට එන්නේ රඩ්ඩු.
මෙයා ගොඩක් සතුටෙන් ඉන්න වැල්කින් නිදහස් වෙලා ආයෙමත් ආව එක ගැන. මේ වෙලාවේ රඩ්ඩුගේ හොඳම සෙබළු පරීක්ෂා කරන වැල්කින් දකිනවා මෙතන ඉන්න එක්කෙනෙක් එයා දිහා බලනවා කියලා. ඉතින් ඒකට තරහ ගන්න මෙයා සෙබළව මරලා දාන්නේ කාටවත් වැල්කින් දිහා කෙලින් බලන්න බෑ කියන ගමන්. මේක දකින වැල්කින්ගේ නංගිගේ ඇලිස්ට නම් තේරෙනවා එයා ගොඩක් නපුරු කෙනෙක් කියන එක. හැබැයි ඒ ගැන මෙයා අම්මට කිව්වත් අම්ම නම් කියන්නේ වැල්කින් එයාගේ අක්කා හින්දා එයත් එක්ක ඉන්න ඕන කියලා. මොකද රතුහඳ සම්පූර්ණ වුණාට පස්සේ මායාකාරියෝ විදියට මෙයාට හැංගිලා ඉන්න ඕන නැති හින්දා. හැබැයි ඇලිස් ටිකක් බයෙන් ඉන්නේ වැල්කින් මෙයාලට විරුද්ධ වුණොත් මෙයාලටත් මැරෙන්න වෙයි කියලා. හැබැයි අම්ම නම් කියනවා කවදාවත් එයා ඉන්නකම් වැල්කින් ඇලිස්ව රිදවන්න දෙන්නේ නැහැ කියලා. එතනින් පස්සේ එයා ඇලිස්ව ආයෙමත් පිටත් කරන්න ග්‍රෙගරි ගැන ඔත්තු බලන්න. වැල්කින් හොයාගෙන යන ටොම්ලා රෑ නතර වෙලා ඉන්නේ පොඩි විලක් ළඟ. අනිත් දෙන්න තද නිින්ද හිටියත් වතුර කෙලෙතෙන සද්දයක් ඇහෙන ටොම් මේ මොකක්ද කියලා බලන්න විල ළඟට ගියාම දකිනවා මේකේ පීනන ගමන් ඉන්න ඇලිස්ව. එයාව දැකලා ටොම් නම් පුදුම වෙනවා. ඉතින් වතුරෙන් ගොඩට එන්න ඇලිස්ට අත දුන්නම එයා ටොම්ගේ අත අල්ලගත්තිම නිල් පාට එලියක් මතුවෙනවා. ඒකෙන් ටොම් දැනගන්නවා මෙයත් මායාකාරියක් කියලා. හැබැයි මේ වෙලාවේ ඇලිස් කියනවා එයාගේ තාත්තා සාමාන්‍ය මිනිස්සෙක්. අම්මා තමයි මායාකාරී කියලා. ඇලිස් තවදුරටත් කියන්නේ නපුරු මායාකාරියෝ හිටියත් එයා අතරත් මෙයාලා වගේ හොඳ අයත් ඉන්නවා කියලා. ටොම්ට පොඩි සැකයක් තියෙනවා ඇලිස් මෙයාලා ගැන ඔත්තු බලන්න ඇවිත් ඉන්නේ කියලා. හැබැයි ඇලිස් මේ වෙලාවේ කියන්නේ නැහැ එයා කවුරු වෙනුවෙන්ද ඔත්තු බලන්න කියන එක ගැන. මේ විදිහට ටිකක් කතා කර කර ඉද්දි මෙයා ටොම්ගෙන් දැනගන්නවා එයාලා යන්නේ වැලකින්න විනාශ කරන්න කියන එක. ඉතින් කොහොම හරි ටොම් පොඩ්ඩක් එහෙම වෙනකම් බලාගෙන ඉඳලා එකපාරට මැලි සතුරුදහන් වෙලා යනවා. ඊළඟ දවසේ උදේ ඇහෙන ගන්ටාර සද්දයක් හින්දා ඒ ගැන ටොම් අවධානය දෙද්දී මෙතෙන්ට සෙබළු කට්ටියක් එන්න ග්‍රෙගරි වෙක් කරගෙන යන්න. ඒ වෙන දෙයකට නෙවෙයි රාක්ෂයෙක්ව දඩයන් කරන්න. ඒ වැඩේ බාර ගන්න ග්‍රෙගරි ඇවිත් ඉන්නේ රාක්ෂයාව හිර කරගෙන ඉන්න පල්ලියට. හැබැයි මෙයා මේ වැඩ කරන්නේ නම් සල්ලි වලට විතරයි. සල්ලි ගත්තට පස්සේ කාමරය ඇතුළට ගිහින් බලද්දි ග්‍රෙගරි අඳුර ගන්නවා මේ ඉන්නේ වැල්කින්ගේ තවත් උදව්කාරයෙක් කියලා. මෙයාගේ නම තමයි යූරෝ. දැනට වලහෙක් වගේ වෙස් වලාගෙන හිටියත් මෙයාට මිනිස් පෙනුමක් තමයි තියෙන්නේ. කූඩුව කඩාගෙන මෙයා එළියට ආවට පස්සේ ග්‍රෙගරි ටොමි එකතු වෙලා මෙයාව පරාද කරාට පස්සේ ටොම්ට බාර වෙන වැඩේ තමයි මෙයාව ගිනි තියලා මරලා දාන එක. හැබැයි ඒ වැඩේ කරන්න බෑ කියලා ටොම් මෙතනින් යන්න හැදුවත් එයා අතේ තියෙන පන්දම ගන්න ග්‍රෙගරි කිසි ගාණක් නැතුව මෙයාව ගිනි තියලා එළියට යද්දි මේ සිද්ධ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නේ ඇලිස්. එයා දකිනවා ටොම්ට ඌරෝව මරන්න බැරි වුණ හින්දා තරහින් ඉන්න ග්‍රෙගරි එයාව මෙතන දාලා යනවා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ග්‍රෙගරි කිව්ව වැල්කින්ගේ අත්උදව්කාරෝ එකිනෙක කෙනා බලකොටුවට එන විදිය. මේ අතර ස්ට්‍රයික් කියලා කෙනෙකුත් ඉන්නවා. ඉතින් හැමෝම මෙතන හිටියත් ඌරෝ නැහැ කියලා දැනගන්න වැල්කින් එයාව හොයන්න ගන්නවා. මොකද මෙයා දන්නේ නැහැ ග්‍රෙගරියාව මරලා දැම්ම කියන එක. දැන් මේ පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න ටොම් ළඟට එන ඇලිස් කියනවා ටොම් නරක දේවල් කරන්නේ නැති එක නම් හොඳයි කියලා. මෙයා මේ කියන්නේ මායාකාරයෝ මරණෙක් ගැන. ඒ වගේම ග්‍රෙගරි තරුණ කාලෙදී මායාකාරියෙක්ට ආදරය කරා කියන එකත් මෙයා ටොම්ට කිව්වත් ඒ කතාව නම් ටොම්ට විශ්වාස කරන්නත් අමාරුයි. හැබැයි ඉතින් ඇලිස් කිව්ව කතාව ඇත්ත. මෙහෙම කතා කර කර ඉන්න මේ දෙන්න ටිකක් රොමැන්ටික් වෙනවා. ටොම්ට ඕනේ ඇලිස් එක්ක ඈතකට ගිහින් ජීවත් වෙන්න. හැබැයි මේ වෙලාවේ ඇලිස් ඒකට තරම් කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මෙහිමිත් එකපාරටම ටොම්ට විෂන් එකක් පේන්න ගන්නවා. ඒකෙන් මෙයා දකින්නේ වැල්කින් ග්‍රෙගරිව මරලා මේ ලෝක විනාශ කරන්න පටන් ගන්න විදිය. ඉතින් ඒ විෂන් එකේ හින්දා ටොම්ට දැන් ඕන ග්‍රෙගරි ළඟට ගිහින් මේ වෙන්න යන විනාශය නවත්තන්න. ඒ හින්දා ඊළඟ දවසේ උදේම ටොම් යනවා ග්‍රෙගරි ඉන්න තැන හොයාගෙන. ටොම් ඈත තියා මෙනව දකින ග්‍රෙගරි එයාගේ අතීත කතාව මෙයාට කියනවා. ඒ තමයි ග්‍රෙගරි ආදරය කරපු මායාකාරී තමයි වැල්කින්. ඒ කාලේ එයා දුෂ්ට කෙනෙක් නෙවෙයි. ඒත් එයා දුෂ්ට වෙන්න හේතුව තමයි එයා ග්‍රෙගරිට ආදරය කරත් ඒ වෙද්දිත් ග්‍රෙගරි බැඳපු කෙනෙක් කියලා දැනගත්ත හින්දා. එතනින් පස්සේ වැල්කින් කරලා තියෙන්නේ ග්‍රෙගරිගේ බිරිඳව මරලා දාන එක. ඒ හේතුව හින්දා තමයි ග්‍රෙගරිට වැල්කින්ව මරන්න අවස්ථාව තියෙද්දිත් එහෙම නොකර එයාව පොළොව යට හිර කරලා තියෙන්නේ. ග්‍රෙගරි හිතලා තියෙනවා එයා සදාකාලයට මෙතන හිර වෙලා ඉඳී කියලා. ඒත් ඒක ඒ විදිහට සිද්ධ වුණේ නැති හින්දා ග්‍රෙගරි ටොම්ටත් කියනවා කවදාවත් මායාකාරියෙක්ට ආදරය කරන්න එපා. දැක්ක තැනදී මරලා දාන්න කියලා. ඒ අතරේ ඇලිස්ගේ අම්මා මැල්කින්ට දැනුම් දෙනවා ග්‍රෙගරිලා මේ පැත්තට එනවා කියන එක. පේන විදිහට ඇලිස් ටොම්ගෙන් දැනගත්ත හැමදේම අම්මට කියනවා. වැල්කින් නංගිට කොල්ලව මරන්න ග්‍රෙගරි එයාට ඉතුරු කරන්න කිව්වම එයා පිටත් වෙලා යද්දී අපිට පෙන්නනවා වැල්කින්ගේ බලකොටුවට දවස් 3ක දුරින් ඉන්න ටොම් ලව. හැබැයි මෙයාලට වැඩි දුරක් යන්න වෙන්නේ නැත්තේ පොළොවෙන් මතුවෙන රාක්ෂයෙක් මෙයාලට පහර දෙන්න ගන්න හින්දා. මෙයාව මරන්න බැරි හින්දා දුවලා තමයි බේරෙන්න වෙන්නේ කියලා ග්‍රෙගරි කියනවා.
කොහොමරි කන්දක් පහළ තියෙන ජලාශයකට මේ දෙන්න පැන්නත් මේ සතා එතෙන්ටත් එන හින්දා අන්තිමට ටොම්ට පුළුවන් වෙනවා මේ සතාව මරලා බේරෙන්න. හැබැයි මේ සටන අතරතුර ග්‍රෙගරි ටොමි දෙපැත්තකට තමයි යවෙන්නේ. වතුරෙන් ගොඩට එන ටොම් මෙයාගේ පැත්තට එල්ල වුණ කඩුවක් දැකලා ඒ දිහා බලද්දි ඉස්සරහින් ඉන්න මායාකාරී කියනවා ඇලිස්ගේ හදවතේ ඔයාට ඉඩක් නැහැ කියලා. ඒත් එක්කම කඩුවෙන් ටොම්ට අනින්න හදද්දි කඩුවේ තුඩ වදින්නේ ටොම්ගේ අම්මා දුන්න මාළේ පෙන්ඩන්ට් එකේ. ඒත් එක්ක මේකෙන් අමුතු බලයක් විහිදෙන හින්දා මායාකාරීව පැත්තකට විසිවෙද්දි එයාගේ කඩුව ටොම් අතට ගන්නවා. මායාකාරී කියන විදිහට මේ පෙන්ඩන්ට් එක වැල්කින්ගේ. ඒ හින්දා එයා මෙතන වැඩි වෙලාවක් ඉන්නේ නැතුව පිටත් වෙලා යනවා. එතනින් පස්සේ ටොම් කෙලින්ම ග්‍රෙගරිව හොයාගෙන ඇවිත් අහන්නේ මේ පෙන්ඩන්ට් එක ගැන. ඒක දැකලා පුදුම වෙන ග්‍රෙගරි කියනවා ඒක මායාකාරියන්ගේ ආරක්ෂාවට පළඳින යන්ත්‍රයක්. ඒකෙන් එයාලගේ ශක්තිය වැඩි කරනවා වගේම මේක ළඟ තියාගෙන හිටිය වැල්කින් කියලා. හැබැයි වෙන මායාකාරියක් මේක එයාගෙන් හොරකම් කරලා. ඒ හින්දා තමයි වැල්කින්ගේ බලය අඩු වුණාම ග්‍රෙගරිට එයාව අල්ලගෙන හිර කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ටොම්ගේ අම්මා තමයි මේ මායාකාරී. එතනින් පස්සේ වැල්කින් ළඟට එන ඇලිස් එයාට කියනවා ඌරා ග්‍රෙගරි පුච්චලා මැරුවා කියලා. වැල්කින් ඇලිස්ට කියනවා ටොම්ව බේරගන්න ඕන නම් ටොම්ගේ බෙල්ලේ දාගෙන ඉන්න මාළේ ගෙනත් දෙන්න කියලා. මොකද මෙයාගේ අම්මා ඇවිත් වැල්කින්ට කියලා තියෙනවා මෙයාගේ මාළේ ටොම් ළඟ තියෙනවා කියන එක. ඒක අහගෙන ඉන්න ඇලිස් මෙතනින් දුවගෙන යද්දි වැල්කින් කරන්නේ මෙයාගේ ගෝලයෝ ටික එක්ක නගරේ විනාශ කරන්න පිටත් වෙලා යන එක. ඉතින් මෙයාලා මුලින්ම එන නගරේ තමයි මේ වෙලාවේ ටොම්ගේ අම්මත් ඉන්නේ. ඉතින් මෙයාලා මේ කරන්න යන විනාශ බලන් ඉන්න බැරි තැන තමන්ගේ බලය පාවිච්චි කරලා ටොම්ගේ අම්මා ස්ටික්ස්ව මරලා දානවා. මේක දකින වැල්කින් මෙයාගේ බෙල්ලෙන් අල්ලගෙන බයිනවා මාළේ හොරකම් කරගෙන ගිය එකට. එහෙම කියලා වැල්කින් මෙතනදී ටොම්ගේ අම්මාව මරලා දානවා. මේ මොකුත් දන්නේ නැති ටොම් ග්‍රෙගරිත් එක්ක කන්දක් උඩ ඉද්දි එතන ඉන්න ටස්ක් පහල මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා ග්‍රෙගරිට කිව්වම එයා ටස්ක් එක්ක යනවා පහල වෙන්නේ මොකක්ද කියලා බලන්න. ඒ අතරේ තනියෙන් ඉන්න ටොම් ළඟට එන ඇලිස් හදන්නේ ටොම් එක්ක කාටවත් හොයාගන්න බැරි තැනකට පැනලා යන්න. හැබැයි ටොම් කියනවා ග්‍රෙගරිලා එනකම් මෙතෙන්ට වෙලා ඉන්න ඕන කියලා. ඒත් එක්ක මෙතෙන්ට එන ග්‍රෙගරි ඇලිස්ව දකින හින්දා එයා තමන් ළඟ තියෙන දන්වැලක් වගේ දෙයකින් ඇලිස්ව අල්ල ගන්නවා. ඒත් ඉතින් මේ දෙන්න අතරට එන ටොම් ඇලිස්ව නිදහස් කරලා යවුවම තමයි ග්‍රෙගරි ටොම්ට බයින්නේ කරේ තිබ්බ පෙන්ඩන්ට් එක අරගෙනයි අර මායාකාරී පැනලා ගියේ කියලා. ඇත්තටම මාළේ නැහැ කියලා දකින ටොම්ට නම් හිතා ගන්න බෑ ඇලිස් ඒ වගේ දෙයක් කරා කියන එක. ඉක්මන් වෙන ටොම් ඇලිස්ව හොයාගෙන එයාගේ පස්සෙන් යද්දි කැලේ ඇතුළේ ඉන්නේ රඩ්ඩු. එයා හමුදාවත් එක්ක ඇවිත් තියෙන්නේ ටොම්මයි ග්‍රෙගරිව ඉවරයක් කරලා දාන්න. ටොම් එයාලත් එක්ක සටන් කරන අතරේ මෙතෙන්ට එන ග්‍රෙගරිට අසු එකතු වෙලා ටොම්ට උදව් කරනවා. මෙහෙම සටන යන අතරේ කන්දක් උඩ ඉන්න ටොම් ගස්වල අතුත් කඩාගෙන පහලට වැටෙද්දි එයාව බේරගන්න හදන ග්‍රෙගරිගේ බෙල්ලට දන්වැලක් දාලා රඩ්ඩු එයා වැදලා ගද්දි ග්‍රෙගරිගේ අතේ තියෙන යෂ්ටියත් එයාට අතෑරෙනවා. ඒත් එක්කම ග්‍රෙගරිව දැලකට දාගන්න රඩ්ඩු මෙයාව පණ පිටින් අරගෙන යන්නේ වැල්කින්ට ග්‍රෙගරිව පණ පිටින් ඕන කිව්ව හින්දා. කොහොම හරි ටොම්ගේ වෙලාවට එයා කන්දෙන් පහලටම වැටලා නැහැ. කන්දෙන් පිටට නෙරලා තිබ්බ කලක් උඩට තමයි මෙයාව වැටලා තියෙන්නේ. ඉතින් සිහිය එන ටොම්ගේ ළඟට එයාගේ අම්මගේ ආත්මය එනවා. අම්මා දකින්න ටොම්ට හිතා ගන්න බෑ එයා කොහොමද මෙතන ඉන්නේ කියන එක. ඒ හින්දා මෙයා පැහැදිලි කරලා දෙනවා වැල්කින්ට විරුද්ධව සටන් කරපු හින්දා මැරෙන්න වුණා වගේම ඒ ගැන හිතේ තියෙන දුක අයින් කරලා දාලා ගිහින් වැල්කින්ගේ මේ ලෝකේ බේරගන්න කියලා. මොකද ටොම් මායාකාරියගේ 7 වෙනි පුතා හින්දා මෙයා වගේ මැල්කින්න පරාද කරන්න පුළුවන් කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙම කියලා අම්මා අතුරුදහන් වුණාම ටොම් මෙයා ළඟ වැටලා තියෙන ග්‍රෙගරිගේ යෂ්ටියත් අරගෙන යන්නේ මෙතන එල්ලිලා ඉන්න ටස්වත් බේරගෙන. දැන් රතුවන්ත සම්පූර්ණ වෙන්න ගොඩක් ආසන්නයි. ඉතින් රඩ්ඩු අරගෙන ආව ග්‍රෙගරිව බලන්න වැල්කින් එනවා. මේ අතරේ ටොම් කොහෙද කියලා ඇලිස් අම්මගෙන් අහද්දි මෙතන ඉන්න රඩ්ඩුට මේක ඇහිලා කියනවා එයා ගලෙන් පහලට වැටලා මැරෙනවා කියලා. ඇලිස්ගේ අම්මා තමයි ඇලිස්ගේ පස්සෙන් රඩ්ඩුව යවලා තියෙන්නේ. ඒ ග්‍රෙගරිලාව අල්ලගන්න. ඉතින් ටොම් මැරුණා කියලා දැනගන්න ඇලිස් අම්මටත් හොඳටම බැනලා එයාගෙන් අහකට වෙනවා. මේ වෙලාවේ ග්‍රෙගරිට වැල්කින් එක්ක එකතු වෙලා ලෝකේ පාලනය කරමු කියලා යෝජනා කළත් ග්‍රෙගරි ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඇලිස් ටොම්ගෙන් හොරකම් කරන් ආවේ මාළි දැන් වැල්කින් ළඟ තියෙන හින්දා ඒකෙන් ග්‍රෙගරි වශී වෙනවා කියලා අපිට පේනවා. හැබැයි ඇලිස් මැදට පැනලා වැල්කින්ගේ මාළේ ගලවගෙන දුවන හින්දා වශීෙන් ග්‍රෙගරි මිදෙනකොටම වැල්කින් මෙයාව පැත්තකට විසි කරලා මකරගේ වේශය අරගෙන ඇලිස්ගේ පස්සෙන් පන්නන්න ගත්තම මේක බලන් ඉන්න බැරි ඇලිස්ගේ අම්මත් මකරෙක් විදියට වෙනස් වෙලා ගිහින් දුව බේරගන්න වැල්කින් එක්ක සටන් කරන්න පටන් ගද්දිම මෙතෙන්ට ටස් වගේම ටොමුත් ඇවිත් මායාකාරයන්ට විරුද්ධව සටන් කරද්දී ඇලිස් ළඟ තියෙන මාළේ අතින් බිම වැටිලා කඩාගෙන වැටෙන ගල් කණුවකට යට වෙනවා. ඉතින් හැංගිලා ඉන්න ඇලිස් ළඟට යන ටොම් මෙයාගේ බෙල්ලට පීයක් තියලා මාළේ කොයි කියලා ඇහුවම එයා කියනවා ඒක නැති වුණා කියලා වගේම ඒක හොරකම් කරේ ටොම් ආරක්ෂා කරන්න කියලා. මෙතන ඉන්න ටොම්ම දකින රඩ්ඩුගේ සෙබළු සටනට එන හින්දා ටොම් ඇලිස් අතෑරලා ගිහින් එයාලත් එක්ක සටන් කරන්න ගන්නවා. මේ වෙලාවේ ග්‍රෙගරිට පුළුවන් වෙනවා රඩ්ඩුව මරලා දාන්න. වැල්කින් එක්ක සටන් කරන ඇලිස්ගේ අම්මට වැල්කින්
අතින් අන්තිමට මැරෙන්න සිද්ධ වෙනවා. මේක දකින ඇලිස්ට දරාගන්න බෑ. කොහොම හරි දුර්වල වෙලා ඉන්න වැල්කින් එතනින් පස්සේ එයාගේ කාමරයට ගියාම ටොම් එළිය නවත්තන ග්‍රෙගරි කාමරේ ඇතුළට යන්නේ වැල්කින්ව මරණ එක එයාට තනියම කරන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම එන ග්‍රෙගරි වැල්කින්ගේ ළඟට ගිහින් එයාව මරන්න හදනකොටම ඉක්මන් වෙන වැල්කින් මෙයාගේ බෙල්ලෙන් අල්ලගෙන උස්සද්දි කාමරයට එන ටොම් එයාගේ පිහ වැල්කින්ගේ ඇනින්න විසි කරනවා. මේ වතාවේ නම් ටොම්ගේ ඉලක්කය හරියටම හරියන හින්දා ඒ පිහිපාරින් වැල්කින් මැරෙනවා. මේ වෙලාවේ ටොම් අම්ම දුන්න මාළේ බෙල්ලේ දාගෙනම ඉන්නේ. මේ වෙලාවේ දුකින් වුණත් ග්‍රෙගරි මෙතනින් ගියාම ටොම් වැල්කින්ගේ මිනිය ගිනි තියලා මෙතනින් යනවා. ඊට පස්සේ ග්‍රෙගරි ගෙදර ඇවිත් එයාගේ ටැටූ එක වගේම ටැටූ එකක් ටොම්ගේ අතෙත් කොටනවා. ඒකෙන් සංකේතවත් වෙන්නේ ටොමුත් දැන් ග්‍රෙගරි වගේම මායාකාරියෝ දඩයන් කරන දඩයක්කාරයෙක් කියන එක. එතනින් පස්සේ අශ්වයා ලෑස්ති කරන ගමන් ඉන්න ටොම් ළඟට එන ඇලිස් අහනවා මේක දොයා තෝරගත්ත ජීවිතය කියලා. ඉතින් ඒකට ඔව් කියන ටොම් මෙතනින් යන්න හදද්දි අශ්වයාගේ පිටට නගින ග්‍රෙගරි ටොම්ට එයාගේ ගෙදර වගේම ටස්වත් බාර දීලා මෙතනින් යනවා. දැන් ඉතින් ග්‍රෙගරි කරපු රාජකාරිය ටිකත් කරන්න පැවරෙන්නේ ටොම්ට. ඉතින් මේ විදිහට තමයි මේ මූවී එක අවසාන වෙන්නේ.